මම දන්නවා ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා අහුවොත් පළවෙනි එක ජොබ් එකක් කරන්න ඇත්ත කතාවනේ ඒක තියෙන. අපිට වෙන ලෝකයක් තියෙනවා. ඕගොල්ලන්ට ඒ ලෝකේ තමයි ඉන්නේ. නමුත් ඕගොල්ලන්ගේ වයස ඕගොල්ලෝ බලන්නේ ළඟ තියෙන්නේ දැන් ජොබ් එක. ඇයි සල්ලි වල ජීවත් වෙන්න වටින්නේ ලොකු කරන්නේ දේවල් කොහොමදින් ආයි සල්ලිත් එක්ක සම්බන්ධ. දැන් ඒ ගැන ගැටලුවක් නැහැ. ඒක තමයි නේ ඕගොල්ලන්ගේ වයසදී අපි හිතුවේ. ඉතින් දැන් වෙලා තියෙන දේ තමයි අපි දැන් අර දැන් අපිට තියෙනවනේ මොකක් හරි එකක් දැන් ඔන්න O level එක වුණා A level එක වුණා ජොබ් එකක් කරන්න කියලා. මම කියන්නේ ඇත්ත ඕගොල්ලන්ට ජොබ් එකක් කරන්න ඕනේ. මොකද ඕගොල්ලන් මොන බණ කිව්වත් ගෙදර තියෙන ප්‍රශ්න ටික දන්නේ ඕගොල්ලෝ. අම්මා විඳින වේදනාව, තාත්තගේ ප්‍රශ්නේ, අයියලගේ නංගිලගේ මල්ලිලගේ ගෙදර ප්‍රශ්න ඒවා. එතකොට ඒක නිසා අපි හැබැයි දැන් කල්පනා කරන්නේ මොකක් හරි කෝස් එකක් කරාට පස්සේ ඔක්කොම කෝස් එක කළා අපි කොහේ හරි ගිහිල්ලා උඹලා බූරු වෙන්න කියන පැත්තට විතරක් මම කියන්නේ මගේ ප්‍රාර්ථනාව නතර වෙන්න එපා. හරිද? ඊට පස්සේ අනිත් එක දැන් මම දන්නේ දැන් මම කියන අපිට තියෙන කීද වාචිකයක් තියෙනනේ කෙල්ලෙක් මොකක් හරි බලන්නේ මොකක් හරි ජොබ් එකක් කරා ඊට පස්සේ බැන්දා ළමයෙක් හදාගත්ත ඉවරයි ජීවිතේ. ඕකනේ. හරිද? ඒකනේ ඊට ළමයි ටික හදන එක නෙමෙයිනේ තව ජීවිතයක් තියෙනවා. ඉස්සර තමයි තිබුණේ ළමයි 12ක් විතර හදලා ගෑනු කෙනා ගෙදර ඉඳලා ඒක වෙන තැනක්. දැන් අද ලෝකේ තියෙන වෙන තැනක. හරිද? ගෑනු පිරිමි ඒක එහෙම නෙමෙයි තියෙන්නේ වෙන තැනක තියෙන්නේ. නමුත් අපි ඉන්නේ තාම අතන. අපි එතනට යන්න ඕනේ. ඒක නිසා අපි හිතනවා විශේෂයෙන්ම රැකියාව කියන එක වෙන තැනකට එන්න ඕනේ. ඒක මේ රජයේ රස්සාවද සහතිකෙද තියෙන නෙමෙයි. ඕන තැනක අපිට අර සහතිකයේද කියන එකටත් වඩා සහතිකෙත් ඕනේ. ඒකනේ පිළිගැනීම. ඒක ඇතුලේ ජාතිකවත් ජාත්‍යන්තරවත් ඕගොල්ලන්ගේ මේ විෂයපතය ඇතුලේ වෙන ගරුත්වයක් සහිත වටිනාකමක් සහිත තියෙන තැනකට එකපත් වෙන්න. ගරුත්වෙකුත් දැන් නැටුම් ටීචර් නැටුමක් නටනවා. ඉන්නේ ෂෝ එක කරනවා එහෙම නෙමෙයි ඇක්ටර් කෙනෙක්. යා වෙන ලෝකේ වෙන ඒ කියන්නේ වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් ගානේ ඒ තියෙන ඒ විෂය දැනුම ඉගෙන ගත්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ඒකට තමයි මේ ටික පෙළගස්ස ගන්න වෙන්නේ. අපි අධ්‍යාපනය පෙළගස්ස ගන්න ඒකට. දැන් ඕගොල්ලෝ දන්නවා අපි ලොකු සාකච්ඡාවකට යනවා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. ඕගොල්ලෝ අපි ඉගෙන ගත්ත අධ්‍යාපනයෙන් අපිට හදලා තියෙන පාරවල් තුනක් විතර. හැබැයි දැන් හදන්න ඕනේ පාරවල් 20ක 30ක වෙන පොරවල් ඉන්න වෙන අනුශේෂණ වලට යන දැනකට. ඒකට මම හිතන්නේ ඕගොල්ලන්ගේ නංගිලා මල්ලට මේ අවස්ථාව හම්බුයි අපිට නැතුත්. අපි එතනට යන්න හදා. මේ ආයතනය අමුතු කීපයක් වැහිලා තිබුණා. ඊට පස්සේ අපේ ගුරුවරු සහ අධ්‍යක්ෂකවරු එදියත් වෙලා මේක ආරම්භ කරලා තියෙනවා. මෙතන ළමයි 400ක් විතර වගේ තිබුණු තැන. අද ගත්තොත් කෝසස් දෙකක් අපිට යන්නේ. ඒතකොට ඒ වගේම දැන් මෙතන ගත්තොත් එහෙම මේක නිකන් අපායක් වගේ වෙන්න ලඟ වෙලානේ තියෙන්නේ. ඒතකොට ඒක නිසා පළවෙනි එක තමයි ඕගොල්ලන්ගේ කාලේ නේ. ඔයාලට තව අවුරුද්දක් තියෙන්නේ. අවුරුද්ද කාලය ඇතුලේ ඕගොල්ලන්ගේ මේකේ උපරිම ප්‍රමාණයට අපි ගේන්න ඕනේ. ඒ අතර අපි සාකච්ඡාවක් තියෙනවා මුලින්ම අර උගලන්ට අන්නර අවස්ථාව දෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මම කියන්නේ මේ කිවරුනාම අනිවාර්ය මුරුපත් වීම කියන එක නෙමෙයි. නමුත් ඒකත් අවස්ථාවක්. ඒ වගේම අපි දැන් තව ශේෂ්ඨ ගණනාවක් අපි බලනවා කොහොමද යන්නේ කියලා. ඒක නිසා උගලට අවස්ථාව හදලා දෙන්න. ගමේ රස්සාවක් කරගන්නවද ඊට පස්සේ සංචාර කර්මාන්තයේ කොතනද මේක ස්ථානගත වෙන්නේ. තව මේ විනෝදාශනත එන්ටර්ටේන්මන්ට් පැත්ත අපි වෙන කලාවකට ගේන්න ඕනේ. නිකන් ගමේ ෂෝ එක ගහන එක නෙමෙයි. ඒක වෙන වෘත්තිමය කලාව තැනකට එන්න ඕනේ. ඒකට ඒක ඇතුළේ තමයි ඕගොල්ලන්ට ඒකේ අවස්ථාව ඉන්නේ වටිනාකම ඉන්නේ මුදලේ ඉන්නේ නේ. නිකන් අර ගමේ නටන එක නෙමෙයි මේක නේ. එර ගහන එක නෙමෙයි. එතනට එන්න ඕනේ. ඉතින් අපි හිතනවා ඕගොල්ලෝ මේ කෝස් එක කරගෙන එළියට එද්දී අපිට පුළුවන් ඒ ඉදිරියේදී එළියේ මේ වැඩේ හදන්න.